hello Mr. Mangala. ඔව් මම කතා කරා මේ ඔබතුමාට අර මේල් එක හම්බුනාද කියලා. Mr. Mangala මට මේල් එක හම්බුණා. නමුත් පොඩි ගැටලුවක් තියෙනවා මට. ඔව් කියන්නේ. කාරණා කිහිපයක් යන්න ඕනේ. මොකද ඔයා ඒ ඇටච් කරලා තියෙන කම්ප්ලේන් එක හරි. නමුත් මම ඊට පස්සෙත් එකක් අප්ඩේට් කරපු එකක් යවුවා. ඒක මම යවලා තින්නේ මිස්ටර් මම ඒක රෙජිස්ටර් පෝස්ට් එකකුත් යවුවා. ඒක යවුවේ මම චාමන් ඩිරෙක්ටර් චාමන්ට යවලා තියෙනවා මිස්ටර් සුනිත. කීපයක්ම තිබුණා. ඔව්. එතකොට ඒ අරන් තියෙන එක වැරදි. අර අප්ඩේටඩ් වෙච්ච එක ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. ඒක එකක්. කොහොමද ඔය ලියුම් ටික ඔක්කොම මේ ගන්නවම මම අර කොපියක් යවන්න ඕනද ඔක එව්වේ. ඔව් අපි මේ අරකට යොමු කරන්න ගෙඩි ඔක්කොම. ඔව් ඒක එකක්. දෙවෙනි එක මම ඇත්තටම මීට කලින්ුත් මම කාංජනමාලත් එක්ක මම කතා කරද්දි මම එයාගෙන් ඉල්ලීමක් කරලා තිබ්බ. කාංජනමාලා දන්නවා නේද? ඒ කියන්නේ අර ඔය ලයිබ්‍රරි එකේ ඉන්චාර්ජ් එක ලයිබ්‍රරි එයාත් එක්ක සංවාදයක් යනකොටත් මම කිව්වා. එතකොට ඒ වෙලාවෙත් එයා කිව්වේ මම විතරයි කම්ප්ලේන් කරන්න කියලා. නමුත් මම එයාට කිව්වා මම විතරක් නෙමෙයි මේ ගොඩාක් මෙතන කට්ටිය මිනිස්සු ඉන්නවා, ළමයි ඉන්නවා. එතකොට මේගොල්ලන්ත් එක්ක එන අපි මීටිමක් ගමු කියලාත් මම කිව්වා. අය ඒක arrange කරනවා කිව්වට ඒක කරේ නැහැ. ඉතින් මේ වෙලාවේ දැන් මට ලියුම ඇවිල්ලා දැන් අද ආවම මට එච්චර ඉක්මනට ඒක දැනුවත් කරලා කටයුතු කරන්න තමයි. මොකද ගෙවල් ගානින් යන්න එපේ. ඉතින් මේක ඕගලන්ට කරන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් කාංජනමාලාට එක වැඩියක් කරන්න පුළුවන්. එයාට පුළුවන් WhatsApp group එකේ දාන්න පුළුවන් මේකේට සහභාගී වෙන කට්ටියට සහභාගී වෙන්න පුළුවන් කියලා. එimhe ක්‍රම වේද එහෙම කතාවක් කිව්වා. එමනේ යා මම අර කතා කරා යා. නෑ පොඩ්ඩක් ඉන්න මිස්ටර් මංගල මම ඔයාලට කියන්න. කාංජනමාලා කියන්නේ හරියට බොරු කියන එක්කෙනෙක්. මොකද ඒ සම්බන්ධව මම ගොඩාක් මගේ මේ මොකද ඩිස්සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. අනිත් එක යා මේ ළඟදිත් මේ යාපනයේ මොකද වැඩක් කරන්න කියලා එතනත් බොරුවක් කරලා ආවුණා. ඒ මොකද යාපනයේ ලයිබ්‍රරි එකෙත් මම කතා කරලා ඇහුවා. ඉතින් මේ වගේ මිස්ලීඩින් ඉන්ෆර්මේෂන් ගොඩාක් එයා දීලා තියෙනවා. මට ඒවා අනිත් එක මම ඇහුවා ඔයාට මේවා කරන්න මුදල් කොයින්ද කියලා. අපිට අයිතියක් තියෙනවානේ. එතකොට ඒකට මුදල් අවශ්‍ය නැහැ. එක එක කතන්දර කිව්වා. සාමාන්‍ය ඕන මිනිස්සෙක් වැඩක් කරනවා නම් මුදල් නැතුව වැඩක් කරන්න බෑ. ඒක යාපනයේ ගිහිල්ලා එනවා නම් වීදමක් තියෙනවානේ. ඉතින් එයාගේ සල්ලි වලින් එයා කවදා හරි මම නම් ආලා නැහැ රජයේ සේවකයෙක් ඇවිල්ලා තමන්ගේ සල්ලි වීදම් කරලා ගිහිල්ලා පොදු සේවයක් කරලා එනවා කියන එක. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට මම මේ මොකද්ද කවුද මිස් වරුණිට RTI දාලා කතා කරද්දිත් එයා මට කියලා තියෙන්නේ ලයිබ්‍රරි එකලටම ලක්ෂ 60ක් වීදම් කරනවා කියලා අවුරුද්දක. හරිද? එතකොට මම මේකටත් මම RTI එකක් දාලා තිනවා. අද වෙනකන් කාංජනමාලා මට ඒ RTI එකට උත්තර තාම මට දුන්නෙත් නැහැ. මම ඇහුවා ඔයගොල්ලන්ගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ සාමාන්‍ය වාර්ෂිකට යන වීදම් කොහමද? ඒ කියන්නේ සැලරිස් කියන්නේ සැලරිස් නෙමෙයි ඕවරෝල් මම ආලා තිබ්බා. එතකොට ඒ වලට කිව්වේ නැහැ. එතකොට ඉලෙක්ට්‍රිසිටි වෝටර් ෆ්‍රී කියලා කියනවා. කොයින්වත් කවදාක්වත් ෆ්‍රී හම් වෙන්නේ නැහනේ. ඒක වෙන්න විදියක් නැහැ. කාගෙන් හරි කොස්ට් එකක් නේ. දැන් මම දන්නේ ඒක නොබලේ කොහමද හම්බ වෙන්නේ කියලා මම එයාට පැහැදිලි කරන්න කිව්වම ඒක අද වෙනකන් ඒකේ පැහැදිලි කිරීමක් නැහැ. ඕගලන්ට කොහෙන් හරි ඉලෙක්ට්‍රිසිටි ෆ්‍රී හම්බ වෙනවා කියලා අහලා තියෙනවද? එතකොට ඇග්‍රීමන්ට් එකක් තියෙන්න බෑ. මොකක් හරි වෙන ආයතනයකින් ගන්නවා නම් ඒකේ තියෙන්නත් එපේ. ඉතින් මේවා වලට අපිට තාම අද වෙනකන් උත්තර නැහැ. මේක ප්‍රශ්නේ උනේ මිස්ටර් මංගල මම දන්නේ ඔබතුමාගේ මොකද්ද ඔයා කොහොමද මේකට සම්බන්ධ වුනේ? මොකද මම මේකට ඔබතුමාට කියන්නේ මේ ප්‍රශ්නේ මතුවුනේ අවුරුදු 3කට කලින්. මොකද මම ලයිබ්‍රරි එකට යනකොට ලයිබ්‍රරි එක කුඩු කරලා නැති කරලා ලයිබ්‍රරි එක නැහැ. හිටපු තැනේ නැහැ. මුළුත් තමයි මොකද මට්ටම් කරපු ඉඩමක් තමයි තිබ්බේ. එතකොට ඒකෙන් හිටපු මිනිස්සුන්ගෙන් යවුවාම ඒ මිනිස්සු කිව්වා නෑ එකපාරට ආවා කැඩුවා ගියා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ දිගටම ඒක ගැන ඉන්ක්වයරි කරනකොට තමයි මට මේ වරුණිගේ නම්බරය හම්බුනේ. එහෙම තමයි මම වරුණිත් එක්ක සම්බන්ධ වුනේ. එතකොට මම වරුණියෙන් ඇහුවා මේ කෝ මෙතන ලයිබ්‍රරි එක නෑනේ කිව්වා. වරුණි කිව්වා නෑ ඒක වැල්ලවත්ත සුපර් මාකට් එකට ගෙනිච්චා කියලා. එතනින් තමයි පටන් ගත්තේ. එතකොට මම ඇහුවා ඒ ඔබතුමියට මේ නැද්ද රෙස්පොන්සිබිලිටි එකක් මෙතන බෝඩ් එකක් දාන්න කියලා. එතනින් තමයි ඕක දිගට අරාට ගියේ. ඊට පස්සේ මම RTI දැම්මන් පස්සේ තමයි එතන ටක් ගාලා ගිහලා බෝඩ් එකක් දැම්මේ. ඉතින් මේ වගේ මේක දැන් දුක දිගට පස්සේ මට දැනෙන්න පටන් ගත්තා. මෙතන ගොඩාක් දේවල් මිස්ලීඩ් වෙනවා. මේක ගැන ඉන්ෆර්මේෂන්ස් නැහැ. හොයන්න තව දේවල් මතුවෙන්න පටන් ගත්තා. එතකොට ඔතනට හිටපු මිනිස්සුත් එක්ක කතා කරනකොට මිනිස්සුත් කිව්වේ ඒගොල්ලන් තාම බලාගෙන ඉන්නවා ඔතන ওই ටික එනකම්. කවදායිද කියලා ඒගොල්ලන් දන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ. කවුරුත් හැබැයි
දැන් කොළඹ මුනිසිපල් කවුන්සිල් එකකින් කියනවා මේක කවුරුත් ඉල්ලීමක් කරේ නැහැ කියලා. හැබැයි කොහොමද ඒක වෙන්නේ? එතකොට බිල්ඩිම කඩන්න කියලා කවුද ඉල්ලීමක් කරේ? ඉතින් මෙතන නේව දැන් අපි මේ ඇත්තට ඒක තමයි අපි ඔය කතා කරගමු. නෑ ඒක තමයි නෑ මම කියන්නේ මේමයි. මේම එකපාරෙන් දාලා මට එන්න කියන එකට වඩා හොඳ නැද්ද? සුදුසු තමයි මේ සම්බන්ධ වෙච්ච පාර්ශ්ව ටිකටම ඉන්ෆෝම් කරලා. ඒක ක්‍රමවේදයක් අරගෙන. දැන් මලන්නේ අවුරුදු 3කින් පස්සේ අද තමයි ඕගලන් ඩිසිෂන් එකක් අරගෙන එතකොට මගේ පැත්තෙන් ඔයා හිතන්නේ නැද්ද ඒක හරි අසාධාරණයි කියලා. එකපාරට නෑ ඒක නෙමෙයි. ඒක තමයි. දැන් මේමක් ඉන්ක්වයරි එකක් කරන්න කිව්වම මට කතා කරන්න තිබ්බනේ. මට කතා කළා අපි මේක ඩිස්කස් කරලා මේ ලියුමත් ගාලත් ඉවරයි ලියුම යවලත් ඉවරයි ඔක්කොම කරලා ඉවර වෙලා දැන් ඔබතුමාට ඒක ඒක තමයි ඒක වැරදි අපි පිළිගන්නවා මේ එදා මට මේ තොරතුරු අපි අධ්‍යක්ෂකතුමා ඔබතුමාට කතා කරන් පස්සේ ඔබතුමාට අපි අර ඒ කලින් නිවිල වෙන්න බැරුණා ඔබතුමාට මොනවද වගේක් දාගෙන නෑ ඒක හොඳයි දැන් පස්සේ දාගමු කියන එක තමයි නෑ මේක හේතුව මට මේ දැන් මට මේ දැන් ඔයා යවපු ලියුමෙත් සැකයක් තියෙන හේතුව මේක මිස් පත්මාව දන්නවද? මේද අපේද? ඔව් මිස් පත්මානේ. මිස් පත්මා. එතකොට ඔයා කිව්වේ අර ශෙරණි බණ්ඩාරද? ඔය දෙන්නට මම කතා කරා. ඔයාට කිව්වද දන්නේ නැහැ. මම කතා කරන්න හදනකොට මම දන්නේ නැහැ. මට හැබැයි මේ කම්ප්ලේන් එක දානකොටම මේ ඒ ලයිබ්‍රරි එකේ ඉන්න එක්කෙනෙක්ම මට කිව්වා කම්ප්ලේන් දාලා හරියන්නේ නැහැ. මම ඔක්කොම යාළුවෝ කියලා. මේ කට්ටියම යාළුවෝ කියලා. මේ මෙහෙම වැඩක් කරනවා. ඔව්. දැන් ඔබතුමාගේ පැත්තෙන් බලලා දැන් ඔබතුමාට කරුවත් මේක සංවිධානය වෙන එකේ එහෙම නම් ඔබතුමා මට දැන් ඔබතුමාට මම කිව්වනේ මේල් එකක් දාන්නකො අපි දිනේ කතා කරගෙන. ඔව් මම මේ කියන්න ඇදුවේ ඒගොල්ලන් මම මේ කම්ප්ලේන් එක දානකොට ඒ කම්ප්ලේන් එක සම්පූර්ණයෙන් නවත්තන්න ඇදුවා. ඔයාට මේක වැඩක් නෑනේ. ඇයි මේ ඔව් ඒක අපි අතට ගත්තනේ. ඒක තේරෙනවා. මට ඕන දෙපැත්තම සාධාරණ වෙන්න නෑ මම කියන්න ඇදුවේ මට කියන්න ඇදුවේ මට අලි සැකයක් තියෙනවා මේක මේ ඉන්ක්වයරි කියලා දාලා මේ වරුණගේ පැත්තට මේ සපෝට් කරලා රිපෝට් එකක් දායිද කියලා. මොකද ඔතන ඔක්කොම ෆෝජරි වැඩනේ තියෙන්නේ. මට ඒ තමයි සැකේ තියෙන්නේ. ඉතින් අපි මම දන්නේ මම ෆෝජරි කියන්නේ මේ තනිකර මිස්ලීඩින් වැඩ. හලෝ. ඔව්. මේ ජෝයි මහත්තයා. ඔව් ඔව්. මේ ඇවිල්ලා කතා බහ කරලා ගියානේ මාත් එක්ක. ඔව් ඔව්. ඔයාගේ පැත්තට ඉතින් මේ සමහරවිට අපිට නොපෙනෙන මේ කවුද මැඩම් මේ කතා කරන්නේ? කවුද මිස් කතා කරන්නේ? මම සහකාර අධ්‍යක්ෂ ව්‍යාප්ති සේවා. ඔව් ඒක තමයි නම මොකද්ද මිස්? මම ඉරෝමි. ඊරෝමි මිස් කියන්න. එදා ඇවිල්ලා මාත් එක්ක කතා කරලා ගියේ. ඔව් ඒ නිසා අපි කල්පනා කරා මේ අපිට හම්බ වෙලා මේ ඔබතුමාත් හම්බ වෙලා මේ මේක මොනවා හරි ගැටලුව නිරාකරණය දැන් මිස් ඒක තමයි මිස්. දැන් මම මිස්ට මට ලියුම දුන්නේ. ඔව්. ඒක මිස් මතකයිනේ මිස් මට කතා කරපු විදිය නේද? මිස් මතකයිද? නමුත් දැන් ඔයාට මේ ඔයා සැරිසරේ ලියුමේම හින්දා අපි මේක හොඳට ඒක තමයි. නෑ දැන් මේ මිස් පොඩකින මිස් එදා මට මේම කතා කරේ නෑනේ මිස්. මිස් මට අනිත් පැත්තටනේ කතා කරේ. මිස් නෑ පොඩකින මිස් එදා සර්ටිෆයි කරා ලයිබ්‍රරි එකේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වනේ. ඔව් හොඳටම තියෙනවා ඒ අන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඔයා යන්නේ නැතුව ඒක තමයි ඉන්ක්වයරි එකක් කරන්න. නෑ පොඩකින් මිස්. නෑ මිස් මං කියන එක ආන්න මිස් මං කියන එක ආන්න. ඒක තමයි කියන්නේ. දැන් ඔයා වගේ මිස් කෙනෙක් ඔතනට ආවොත් ඒක අපිට හරි සැකයි. මං ඒකයි කිව්වේ ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ක්වයරි එකක් ඕනේ කියලා. මොකද පොඩකින්න දැන් මිස් නෑ පොඩකින්න දැන් මිස් ගිහිල්ලත් ඔයා දැම්ම ඒ ඩිසිෂන් එක අරගෙන ඉවරයිනේ මිස් මේ ලයිබ්‍රරි එක හොඳයි කියලා මේ අනිත් එක ඔයා කොහොමද කියන්නේ ලයිබ්‍රරි එක පොඩ් නෑ ඉන්න ඔයා ආන්න ඕනේ මිස් මේක ලයිබ්‍රරි එක හොඳයිද කියලා මේ මෙම්බර්ස්ලාගෙන් ඔයා තනි තීරණයක් ගන්න බෑනේ ලයිබ්‍රරි එක හොඳයිද කියලා අපි බැලුවේ අපේ ක්‍රයිටීරියා අනුව. පළාත් පාලනයේ තියෙනවා තරඟ වගයක්. ඒ වගේ ඒගොල්ලන්ගේ ක්‍රයිටීරියා අනුව තමයි අපි ලයිබ්‍රරිය බලන්නේ. අපි පාඨකයෝ පැත්තෙන් බලන්නේ නැහැ මේ රොයි. අන්න එතන තමයි තියෙන ප්‍රශ්නේ මිස්. ඒ පාඨකයෙක්ට අදි අසාධාරණයක් වෙනවා. ඒකට ඕගොල්ලන් ක්‍රයිටීරියා එකත් වෙනස් කරන්න වෙනවා. මොකද මේ ලයිබ්‍රරියන් දැන් නෑ පොඩකින් නෑ මං ඉන්නකෝ මං ආන්නකෝ. ඔව් එතකොට දැන් ඕගොල්ලන්ගේ විෂන් ඇන් මිෂන් එකක් තියෙනවානේ. ඒක විෂන් එක තියෙන ඇවිල්ලා රීඩර්ස්ලා වැඩි කරන්න රීඩර්ස්ලාගේ පැත්තට සපෝට් කරලානේ. එතකොට රීඩර් කෙනෙක්ට කිසිම දෙයක් වෙන්නේ නැත්නම් එතන ගැටලුවක් තියෙනවා. අපි ඒක ඔක්කොම බලනවා. ඒගොල්ලන්ගේ රීඩර්ස්ලා උඩට වැඩි වෙලා ඒ අම්මෝ මම දන්නවා කොහොමද රීඩර්ස්ලා වැඩි වෙන්නේ කියලා. ඒක තමයි කියන්නේ. මිස් මම කියන්නම් ඒක තමයි මිස් මං කිව්වේ මිස් එහෙම තීරණ ගන්න එපා. ඒක වැරදි. මේ මට මම මෙච්චරයි කියන්නේ ඔබතුමාට සහභාගී වෙන්න.
ඒට මේමයි මිස් කිසිම දෙයක් නැහැ. මෙන්න මේ මිස් ඔයාට මාව මේ ඔව් මම දන්නවා ඒක තමයි ඔයගොල්ලෝ මේ කරන්න හදන්නේ කියලා. ඒකයි මට සැකේ තියෙනවා කියලා මම කිව්වා. ඔබතුමාගේ හෙට මිස් පොඩ්ඩක් ඉන්න මිස් පොඩ්ඩක් ඉන්න මිස් මට මේ එක දවසින් කිව්වට මට අමාරුයි. මං දැන් ඒක මාත්‍යට කී හිටියා දැන්. එතකොට එහෙම දැන් පොඩ්ඩක් ඉන්නකෝ. ඔයා මේ සැර කරන්න හදන්න එපා පොඩ්ඩක් ඉන්න. ඔබතුමා එන්න නැත්නම් අපි දවසක් දෙන්න අපි ඒ අන්න ඒක තමයි මං කියන්න හදන්නේ. ඔයා සැර කරන්න හදන්න එපා. මම දන්නවා ඔයා මේ වරුණිට සපෝට් කරනවා කියලා. නමුත් එහෙම කරන්න බෑ. ඔව් ඔරුන්ට සපෝට් කරන්න එපා. මම ඒකයි කියන්නේ. ඒකයි කියන්නේ. ඒක තමයි ඉන්ක්වයරියක් ඉල්ලන්නේ. මිස් මට ඔයාට කතා කරන්න බෑ. මං ඔයා පක්ෂපාතීනේ. මට අර මාත්‍යට දෙන්න. නෑ ඒක තමයි මිස් ඔයාලා දෙන්න. ඔයාත් එක්ක කතා කරන්න බෑ. ඔයා හරි අසාධාරණයි. ඔයා හරි බොරු කියන්නේ. මට මාත්‍යට දෙන්න. මම ඔයාත් එක්ක කතා කරන්න බෑ. ඔයා දැම්ම තීරණය අරගෙන ඉවරයි. අපි දන්නවා. හරි මට එන දවසක් දෙන්න නැත්නම් මම මේක ඩිවිෂන් එකකින් මිස් පොඩ්ඩක් ඉන්න මිස් නෑ මිස් මං ඔයාත් එක්ක නෙමෙයි කතා කරේ මිස්. මට කතා කරේ අර මාත්‍යා. මේ මහත්තයාට දෙනවා කතා කරලා දවසක් දෙන්න. දවසක් ඉඳගන්න නෑ. මිස්ටර් මංගල ඔයාට දැන් ප්‍රශ්නේ තේරෙනවානේ? මට තේරෙනවා මෙහෙම කරමු. ඔව්. දැන් ඔබතුමා මට මේ මම දැන් අපි අර ලියුම් මාරු කරපු විදිහ ඔබතුමා පුළුවන් නම් මට මේල් එකක් දාන්න අනිත් පැත්තට ඔබතුමාට දිනේ මුද්‍රණ දිනේ යෝජනා කරලා අපි අරගොල්ලන්ට කියන්නම් මෙන්න මේ දිනේට මාරු වෙනවා ඒක. එදාට අපි කරමු. දැන් එතකොට එයා WhatsApp group එකේ දැන් message එකක් දානවා කියලා ඔබතුමා කියනවා නේද? එයා දානවද? මට එයා කිව්වේ ඒක තමයි. එහෙනම් ඔයා පොඩ්ඩක් ඒක කියනවාද මේ group එකෙත් message එකක් දාන්න කියලා මේ library එක complaint එකක් ගැන අපි මේක විමසීමක් කරනවා. මේක ගැන මම කියන්න ඕනේ නැහැ නේ. ඔයා දන්නවනේ. දැන් මේක ඒක මම කරන්නම් ඔබතුමාගේ දිනේ දෙන්න. ඒ දිනේට අපි සංවිධානය කරන්න. ඔව් මම පොඩ්ඩක් මගේ මේ බල්ලා මම කියන්නම්. එතකොට ඔයගලන්ට ලබන සතිය ප්‍රශ්නයක් නැහැ. අද දවසේ කොහමද මේ වංගුවේම පුළුවන් නම් දෙන්න පුළුවන්. දැන් අරගොල්ලෝ නවත් වෙලත් එපා මම. ඔව් ඒක තමයි ලබන සතිය අනිවාර්යෙන් දාගමු. හරි? දිනයක් දෙන්න ඔබතුමා මම එතකොට ඒගොල්ලන්ට දෙසුම් කරන්න එපා. අනිවාර්යෙන් thank you ඔබතුමා. හේතුව කියලා මට මේල් එකක් දාන්න මම ෆයිල් එකට දාගන්නවා. අනිබෝ බොහොම ස්තුති මාත්‍යා. බොහොම ස්තුති. බයි.